ආයුබෝවන් සිළු දෙනාටම අදත් ඔකුළු සාදරයෙන් පිළිගන්නවා AT Pro Academy YouTube channel එකට. ඉතින් අපි ආයෝජන ක්‍රම විවිධ ආයෝජන ක්‍රම පිළිබඳව කතා කරලා තියෙනවා මේ වෙනකොට අපේ channel එකෙන්. FD සම්බන්ධයෙන් අපි කතා කරලා තියෙනවා, කොටස් වෙළඳපොළ ආයෝජනය සම්බන්ධයෙන් කතා කරලා තියෙනවා, unit trust ගැන අපි කතා කරලා තියෙනවා. ඒ වගේ ගොඩක් passive incomes ලැබෙන ආයෝජන ක්‍රම ගොඩාක් ගණනාවක් ගැන කතා කරලා තියෙනවා. ඒ වගේම ඕගොල්ලන්ට කොහොමද මේ මුදල් ඉතුරු කරගන්න ඕනේ, ක්‍රමය මොනවද, ඊන රූල්ස් මොනවද, අපි කතා කරලා දෙනවා 50-30-20 රූල් එක. ඒ වගේ ගොඩක් දේවල් අපිවත් එක්ක කතා කරලා තියෙනවා. ඒ වගේම අපි මාකට් එකේ කොහොමද මේකන FD රේට්ස් කොහොමද එක කාලවලදී ඒ වගේ ඔයගලන්ට අවශ්‍ය කරන දැනුවත් කිරීමුත් අපි සමහර අවස්ථාවල කරලා තියෙනවා. ඉතින් ඒ වගේ අදත් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ලංකාව තුල ඊතරම්ම ප්‍රචලිත නැති එක්තරා ආයෝජනයක් සම්බන්ධයෙන්. මේක අපි ප්‍රචලිත නැහැයි කියලා මම මේක කියන්නේ ගොඩක් දෙනෙක් අතර විවිධ මත තියෙනවා. මේවායින් කිසිම ඇත්තටම මේවෙන් අපි බලාපොරොත්තු වෙන රිටර්න් එක ලැබෙන්නේ නැහැ, මේවා බොරු, එහෙම කියන මතයකුත් තියෙනවා. ඒවටත් යම් සාධාරණ හේතු තියෙනවා. ඉතින් අන්න එහෙම ආයෝජන ක්‍රමයක් ගැන තමයි අපි මේ අද කතා කරන්නේ. ඒ කියන්නේ ලයිෆ් ඉන්ෂුරන්ස් ගැන. එහෙම නැත්නම් අපි ඉන්ෂුරන්ස් එකක් ගැන තමයි අපි මේ කතා කරන්නේ. එතකොට මේ ඉන්ෂුරන්ස් ලබා දෙන අද ආයතන ගණනාවක් ලංකාව තුල තියෙනවා. ඉතින් මේ ආයතනත් එක්කලා එකතු වෙලා මේ ප්‍රතිලාභ නොලැබුණු පිරිසුත් ඉන්නවා. ඒවටත් යම් යම් හේතු තියෙනවා. ඉතින් අද මේ වීඩියෝ එකේ පළවෙනි කොටස. ඉතින් මේ කොටසේදී දල වශයෙන් මම මේ ඉන්ෂුරන්ස් එකක් කියන්නේ මොකක්ද, ඉන්ෂුරන්ස් වර්ග මොනවද, මෙන්න මේ කියන කාරණා ටර්ම්ස් ටිකක් තියෙනවා. ඒ ටික පොඩ්ඩක් ඔයගොල්ලොත් එක්ක කතා කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. හොඳයි. දැන් මේ ඉන්ෂුරන්ස් එකක් කියන්නේ මොකක්ද? ඇත්තටම මේ ඉන්ෂුරන්ස් එකක් කියන්නේ ඔයාගේ යම්කිසි අවශ්‍යතාවයක් වෙනුවෙන්, ඒ කියන්නේ ඒක ආයෝජන අවශ්‍යතාවයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තමන්ගේ ලයිෆ් එකේ යම්කිසි කවරේජ් එකක් සඳහා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට තියෙන මොකක් හරි දැන් කවදා හරි දවසක අසනීපයක් වුණොත් ඒක සඳහා මුදල් ලබා ගැනීමේ හෝ යම්කිසි ආවරණයක් ලබා ගැනීම සඳහා වෙන්න පුළුවන්. එහෙම ඔයා තවත් ඉන්ෂුරන්ස් කම්පැනි එකක් එක්කලා ගහන ඇග්‍රීමන්ට් එකක් තමයි මේ සරලවම ඉන්ෂුරන්ස් එකක් කියලා කියන්නේ. එතකොට මේ ඇග්‍රීමන්ට් එකේ තියෙන කොන්දේසි අනිවාර්යයෙන්ම කියවලා තේරුම් ගන්න ඕනේ. මෙන්න මේ කොන්දේසි සපුරනවා නම් විතරයි ඔයාට ඔයාගේ ක්ලේම් එක ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා බලාපොරොත්තු වෙන්නේ ප්‍රතිලාභය ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔන්න සමහර ලාවට ප්‍රශ්න වෙන්නේ ඔන්න ඔය තියෙන ඇග්‍රීමන්ට් එකේ සම්බන්ධ ගැටලු තමයි ගොඩක් වෙලාවට ඔය ප්‍රශ්න වෙලා ක්ලේම් එකක් අපිට ගන්න බැරි වෙන්නේ. ඉතින් ඔන්න ඔයක ගැන තමයි අද අපි මම පොඩ්ඩක් මේ කතා කරන්නේ. එතකොට මේ ඉන්ෂුරන්ස් එක කියන්නේ ඔන්න ඔයගේ ඔයා සහ ඔයාගේ ඉන්ෂුරන්ස් කම්පැනි එකක් අතර ඇති කරලා තියෙන ඇග්‍රීමන්ට් එකකට තමයි මේක අපි සාමාන්‍යයෙන් ඉන්ෂුරන්ස් එකක් කියලා කියන්නේ. එතකොට ඔයා ඉස්සෙල්ලම ඉන්ෂුරන්ස් එකක් දානවා නම් ඉස්සෙල්ලම ඔයා කරන්න ඕනේ ඉන්ෂුරන්ස් පොලිසි එකක් තෝරගන්න ඕනේ. කම්පැනි එකක් තෝරගෙන ඊට පස්සේ ඉන්ෂුරන්ස් පොලිසි එකක්. ඒක ගැන මම ඉදිරියේ ඊළඟ වීඩියෝස් වලදී කතා කරනවා. ඔයාට ගැලපෙන ඉන්ෂුරන්ස් පොලිසි එක තෝරගන්න ඕනේ. ඊට පස්සේ ඔයා ඒකට ගෙවීම් කරන්නේ කොහොමද කියන එක ඔයා තීරණය කරන්න ඕනේ. මාසිකවද, කාර්තුවටද, නැත්නම් අර්ධ වාර්ෂිකවද, වාර්ෂිකවද එහෙම තෝරගන්න පුළුවන්. ඒතකොට එතනත් යම් යම් වෙනස් වීම් තියෙනවා. දැන් ඔයා වාර්ෂිකව එකපාර ගෙවනවා නම් මුදල සාමාන්‍යයෙන් ඔයා ගෙවන්න තියෙන ප්‍රීමියම් එක, ඒ කියන්නේ මුදල ඔයාට අඩුයි. හැබැයි මාසිකව ගෙවනවා නම් සාපේක්ෂව බැලුවොත් ඒ මාසිකව ගෙවන ගාන 12න් වැඩි කරලා බැලුවොත් අවුරුද්දට ගෙවන ගාන එකපාර ගෙවනවට වඩා යම් වැඩි මුදලක් ඔයාට ගෙවන්න වෙනවා. ඊළඟට ඔයාට තෝරගන්න ඕනේ ඔයා කවරේජ් එකක් ගන්නවා නම් මොන ලෙඩ වලටද ඔයා කවරේජ් එකක් ගන්න. ඒගොල්ලන්ගේ යම් යම් පැකේජස් තියෙනවා. ලෙඩ මේ කියන්නේ රෝග 25ක ආවරණයක් තියෙනවා. එහෙම නැත්නම් ඇක්සිඩන්ටල් එකකදී මෙන්න මේ විදිහට ගෙවීම් කරනවා. ඩෙත් එකක් වෙනවා නම් මෙහෙම තියෙන්නේ. මෙන්න මේ වගේ ඒගොල්ලන්ගෙත් කන්ඩිෂන්ස් තියෙනවා. එතකොට ඒවත් එක්කලා ඔයා තෝරලා බලන්න ඕනේ. ඔයාට ගැළපෙන එක තමයි ඔයා බලන්න ඕනේ මොකද්ද ගන්න කියලා. ඊළඟට මොනවද මේ ඉන්ෂුරන්ස් වර්ග සාමාන්‍යයෙන්? දැනට අපේ ලංකාවේ අපි දන්නවා ලයිෆ් ඉන්ෂුරන්ස් කියන එක අපිට ප්‍රසිද්ධයි. ඒක ඔයාගේ යම් කිසි විදිහට තමන්ගේ ජීවිතයේදී යම් ගැටලුවක් මතුවුනොත් එහෙම, ඒ කියන්නේ ඩෙත් එකක් වුණොත් හරි මොනවා හරි වුණොත් ඔයාගේ ෆැමිලි එකට ෆයිනෑන්ෂියල් ප්‍රොටෙක්ෂන් එකක් ලබා දීම සඳහා
ගන්න පුළුවන් ඉන්ෂුරන්ස් එකක්. මේ ඉන්ෂුරන්ස් වර්ග පිළිබඳවත් මම ඊළඟ වීඩියෝ එකේදී ඩීටේල්ස් කතා කරනවා. ඊළඟට හෙල්ත් ඉන්ෂුරන්ස් තියෙනවා. ඒ කියන්නේ ඔයාට යම්කිසි අසනීපයක් වුණොත් එහෙම ඔයා රෝහල්ගත වුණොත් හෝ එහෙම නැත්නම් ඒ අසනීපයට අදාළ විදිහට ඔයාට ගෙවීම් කරන්න විදිහේ කවරේජ් එකක් ගන්න පුළුවන්. එකක් සමහර වෙලාවට තියෙනවා හොස්පිටල් බිල් සෙටල් කරන්න පුළුවන් කවරේජස් තියෙනවා. ඒ වගේම තව තියෙනවා ඔයාට යම්කිසි රෝගයක් හැදුනොත් ඒ රෝගය සඳහා ඔයාට මුදල් ලබා දෙන යම්කිසි කවරේජ් එකක් තියෙනවා. ඊළඟට අපි ගොඩක් වෙලාවට දන්නවා මෝටර් ඉන්ෂුරන්ස් කියන එක. ඒක අනිවාර්යයෙන්ම ලංකාවේ තියෙන්න ඕනේ වාහනයක් අපි දන්නවා මාර්ගයට දානවා නම් තර්ඩ් පාර්ටි ඉන්ෂුරන්ස් එකක් හෝ අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. එහෙම නැත්නම් අපි ෆුල් ඉන්ෂුරන්ස් එකක් ගන්නවා. විශේෂයෙන්ම ලීසින් එකක් හරි මොකක් හරි යනවා නම් අනිවාර්යයෙන්ම අපි ෆුල් ඉන්ෂුරන්ස් එකක් අරගෙන තියෙන්න ඕනේ. ඒ වගේම ප්‍රොපර්ටි ඉන්ෂුරන්සස් තියෙනවා. ඒ කියන්නේ අපිට සාමාන්‍යයෙන් නිවසක් එහෙම නැත්නම් මේ ආයතනයක් මොකක් හරි ඒවා ගිනි ගැනීමක් මොන හරි දෙයක් සිද්ධ වුණොත් එහෙම ඒවට කවරේජ් එකක් දෙන ඉන්ෂුරන්ස් උත් තියෙනවා. ඒවා ඇත්තටම ලංකාවේ නිවාස සඳහා මිනිස්සු ගන්නවා අඩුයි. නමුත් ඒවා ඉතාමත් අඩු ප්‍රීමියම්ස් වලට ගන්නත් පුළුවන් මේ නිවාස සඳහා ගන්නවා නම් එහෙම. ඊළඟට තව තියෙනවා අපි දන්නවා අපි වගාවන් කරනවා නම් මොන හරි වගා කටයුතු කෘෂිකාර්මික කටයුතු වලදී වෙන හානියක් සඳහාත් ඉන්ෂුරන්ස් එකක් ගන්න පුළුවන්කම අපිට තියෙනවා. එතකොට මෙන්න මේ වගේ ඉන්ෂුරන්ස් වර්ග ගණනාවක් තියෙනවා. ඊළඟට අපි ගත්තොත් එහෙම ඇත්තටම මේ ප්‍රධාන වචන කීපයක් තියෙනවා මේ ඉන්ෂුරන්ස් වලදී භාවිතා වෙන ප්‍රීමියම් එක කියලා කියනවා. ඒ කියන්නේ ඔයා විසින් ඒ ඉන්ෂුරන්ස් එකේ පොලිසිය එකේ අදාළව තෝරගත පොලිසිය එක සඳහා ගෙවිය යුතු මුදලට තමයි අපි ප්‍රීමියම් එක කියන්නේ. එතකොට මෙන්න මේ ප්‍රීමියම් එක මාසිකව හෝ වාර්ෂිකව අර්ධ වාර්ෂිකව අන්නේ විදිහට ගෙවන්න පුළුවන්. ඊළඟට ඔයා දන්නවා මේ පොලිසිය එක කියලා කියන්නේ අර ඉන්ෂුරන්ස් කම්පැනි එකත් එක්කලා රිටර්න් අපි ඇති කරගන්න ගිවිසුමට. ඊළඟට ක්ලේම් එකක් කියලා කියන්නේ ඔයාට ඉන්ෂුරන්ස් කම්පැනි එක විසින් ඔයාගේ ඒ අදාළ මොකක් හරි අවශ්‍යතාවයක් සිත් මොකක් හරි අදාළ කන්ඩිෂන් එකක් කම්ප්ලීට් කරලා තියෙනවා නම් ෆුල්ෆිල් වෙලා තියෙනවා නම් ඔයාට ගෙවන ඒ මුදල සහ ඒ අදාළ ඒ දෙයට තමයි අපි ක්ලේම් එක කියලා කියන්නේ. එතකොට කවරේජ් එක කියලා කියන්නේ ඔයා මොන වගේ ඒරියා එකක් සම්බන්ධයෙන්ද මේ ඉන්ෂුරන්ස් එකෙන් රක්ෂණය අරගෙන තියෙන්නේ කියන එක. ඒ කියන්නේ අසනීපයකට නම් කොහොමද ඒක අරගෙන තියෙන්නේ මොන රෝග සඳහාද අන්නේ කියන කාරණාව. ඉතින් අන්න මේ කියන කාරණාවල් මම ඉන් ඩීටේල්ස් ඊළඟ වීඩියෝ එකෙන් ඔයගොල්ලොත් එක්කලා කතා කරනවා. ඉතින් මොකද මේක ගැන සමාජයේ විවිධ මත තියෙනවා හොඳ සහ නරක කියන කාරණා දෙකම. ඔයගොල්ලන්ට මම එක උදාහරණයක් කියන්නම්. මේ ඉන්ෂුරන්ස් එකක ඇත්තටම ඒක ගෙවීමක් කරාද නැද්ද කියන කාරණාව. මම දන්න මගේ ඉන්ෂුරන්ස් එකක් මං තිබුණා. මං ඒ ඉන්ෂුරන්ස් එක හරිය විදිහට දිගටම කරගෙන ආවා. දැන් අවුරුදු මං තියෙනට 15ක් විතර වෙනවා ඉන්ෂුරන්ස් එකට. තව ඉන්ෂුරන්ස් දෙකක් තියෙනවා මගේ. දෙකත් සෑහෙන කාලයක් වෙනවා. ඉතින් මේ ඉන්ෂුරන්ස් වලින් මම අර ඔබට මතක ඇති කොරෝනා කාලෙදී කොරෝනා හැදුණු අවස්ථාවක මම ගිහිල්ලා හොටෙල් එකක ඇඩ්මිට් වුණා. ඒ වෙලාවේ මේ රෝහලක් සම්බන්ධ වෙච්චලා තිබිච්ච හොටෙල් එකක. නමුත් හැබැයි මගේ ඉන්ෂුරන්ස් කම්පැනි එකේ ඔන් ද ස්පොට් පොලිසි එකක් තිබුණේ. ඒ මොහොතේම ඇවිල්ලා ඉන්ෂුරන්ස් එකේ ක්ලේම් එක දෙනවා කියන එක. හැබැයි අතකොට අර අදාළ රෝහල ඒ ලිස්ට් එකේ තිබුණ නැහැ. ඒ රෝහල් වර්ග රෝහල් ටිකක් තියෙනවා. ඒ රෝහල් ටික තමයි ගිහිල්ලා ඇඩ්මිට් වුණොත් විතරයි ඒගොල්ලෝ ඔන් ද ස්පොට් ගෙවීම් කරන්නේ. හැබැයි ඒක තිබුණ නැහැ. නමුත් මම කතා කරාම කිව්වා ඔයා ගිහිල්ලා ඇඩ්මිට් වෙලා බිල ගෙවලා ඇවිල්ලා ඒ සියලු ඩොකියුමන්ට්ස් අපිට සබ්මිට් කරන්න. සබ්මිට් කරාම අපි ඔයාගේ බිල සෙටල් කරලා දෙනවා පස්සේ කියලා. ඇත්තටම මේ ආකාරයට මේ දේවල් ඔක්කොම සිද්ධ වුණා. මගේ අන්තිම සතේ දක්වා සියල්ල ඉන්ෂුරන්ස් කම්පැනි එකේ ගෙවීම් කටයුතු කරා. එතකොට තව මගේ යාළුවෙක් හිටියා. යාගෙත් ඔයගේ අසනීපයක් වෙලා අයත් මාත් එක්කම ඉන්ෂුරන්ස් එක දාලා ඇඩ්මිට් වුණා. හැබැයි යාට ගෙවීමක් සිද්ධ කරේ නැහැ. ඒකට හේතුව හොයලා බලද්දී ඇත්තටම වෙලා තියෙන්නේ යාගේ ප්‍රීමියම්ස් හරියට ගෙවලා නැහැ. අවසාන ප්‍රීමියම් දෙක හරියට ගෙවලත් නැහැ. එතකොට එහෙම ප්‍රීමියම් එකක් නොගෙව තියෙනවා නම් සාමාන්‍යයෙන් ඉන්ෂුරන්ස් එක ඊළඟට ගෙවීම් කටයුතු කරන්නේ නැහැ වගේ අවස්ථාවකදී. ඒ වගේම තව කෙනෙක් සමහරලාට තියෙනවා බලාපොරොත්තු වෙන්න පුළුවන්. දැන් මට මොකක් හරි ලෙඩක් තියෙනවා. ඒ ලෙඩේ වෙනුවෙන් මම ඉන්ෂුරන්ස් එකක් දාගෙන ඊළඟට ගිහිල්ලා ඇඩ්මිට් වෙලා ඒකට ක්ලේම් එකක් ගන්න. එහෙම ගෙවම් කටයුතු කරන්නේ නැහැ. අන්න ඒ වගේ සමහර අවස්ථාවල් තියෙනවා අපි දන්නේ නැහැ. අපි හිතනවා මෙහෙම වෙයි කියලා. හැබැයි ඒවට ගෙවීම කරන්නේ නැහැ. එහෙම අවස්ථාවල් තියෙනවා. ඉතින් මේ පිළිබඳව අපි ඩීටේල්ස් වීඩියෝස් දෙක තුනකින් අපි කතා කරමු. මේ ඉන්ෂුරන්ස් කියන කාරණාව පිළිබඳව පොඩි හැඳින්වා දීමක් තමයි අද මම ඔයගොල්ලොත් එක්ක කරේ.